කුසල්ගේ YouTube channel එකට මම කාවින්ද මේ දැහැම ඉන්නවා අපේ දින ඉන්නවා කුසල් කුසල් ගෝ හයි ගෙන් කුසල් අයිබෝන් යාළුවනේ එකපාරට මට හිතුණා මේ පොඩ්ඩක් පොඩි වෙනස් දෙයක් කරමු කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ කලින් බලලා තියෙන travel videos වලට වඩා vlog වලට වඩා පොඩ්ඩක් වෙනස් වෙයි මම හිතන්නේ. මොකද මම ඊට කලින් බලලා තියෙනවා සහ මම හිතනවා මේක ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඉතින් මේ සෑහෙන්න ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් මිදලා මායි තව යාළුවෝ 4 දිනකුයි. ඉස්කෝලේ කාලේ ඉඳන් යාළුවෝ අපි ගියා ගාල්ලට පොඩි ටුවර් එකක්. ගාල්ලට අපි එන්ට්‍රස් උනේ කඩවතින්. ඉතින් මේ අපි පැයකට ආසන්න වෙලාවක් අපේ යාළුවෝ ඩ්‍රයිව් කළා. අපි රෙස්ට් ඒරියා එකේ පොඩ්ඩක් නතර කළා වොෂ්රූම් යන්න සහ මේ බඩට මොන හරි දාගන්න. ඒ මටත් ඇද්දියා බිස්කට් එක. හරි. TikTok එක ගන්නද අපි? අයියෝ සෝරි. අපිට තියෙන ප්‍රධාන බය. ඕක රක්කලා කඩපන්. වැසිකිළියට ගියත් ෆොටෝ 1000ක් ගන්න යාළුවෝයි. ඒ කියන ඕන ඇන්ගල් එකට ෆොටෝ ගන්න කොල්ලෝ සෙට් එකකුයි අපේ ගෑන් එකේ ඉන්නවා. ඉතින් මේ මෙතනින් පස්සේ අපේ ප්ලෑන් උනේ අපි කෙලින්ම යන්නේ තල්පෙට කියලා අපි හිතුවේ. ගිහිලා තල්පෙන් පොඩි නෑමක් දාලා ෆ්‍රෙෂ් වෙන්න තමයි අපි වෙන්නේ. සෙල්ලක්කාර ජීවිතයකට ආසද කුසල්. අමුතු ආදරයක්. ඒ ඕකේ ඉලක්කල බලලා කියන්නේ මේක හොරෙන් බැලුවා. ඔතසලේ කඳුලේ පොංගවාලා ආ ඉතින් මම බොරුද කිව්වේ. අපි ඉස්සර ආශාවරි බැලුවෙත් හොරාට. ඉතින් මේ ට්‍රිප් එකේ යන අතරතුර අපි ගියේ අපි 5 දෙනා විතරක් නෙවෙයි. අපි එක්කන් ගියා චාමර වීරසිංහව, දමිත් අසංකව, ලක්ෂ්මන් හිල්මිව, එදිරිවීර සරච්චන්ද්‍ර. ඒක නම් මට වැරදිලා කියවුනේ. මේ එදිරිවීර සරච්චන්ද්‍ර කියන්නේ නාට්‍ය රචකයෙක්නේ. ඉතින් කොහොම හරි මේ අපි මේ ගමන ගියේ ෆුල් ෆන් එකේ. සින්දුවක් කියන ගමන්, සින්දුවක් අහන ගමන්, විහිළු කරන ගමන්. ඇත්තටම මේ තල්ප කියන්නේ මාර ලස්සන ප්ලේස් එකක්. මේ මම මේ කියන්නේ සුභා සුන්දරත්වය ගැන නෙමෙයි. මේ ඕනනම් ওই වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා හරි බලන්න. රුහුණේ කෙල්ලෝගෙක් එතනට ඇවිල්ලා හිටියා. මේ අපි ඔය මේ බලංගොඩ මානවය වගේ ඉන්නේ මම. ඊට පස්සේ අපේ ප්ලෑන් එක උනේ මේ ගාලු කොටුවට යන එක. මේ ගාලු කොටුව ඇත්තටම ඉතින් එන ලස්සන view එකක් තිබ්බා. නමුත් මේ අපිට view එක විඳින්න හම්බුන්නේ නැහැ. මේ පට්ට රස්නයක් තිබ්බේ. ඒ නිසා මේ අපි ටට්ටක් ගාලා ගාලු කොටුව බලලා ඉවර කළා විනාඩි 10න් 15. ඒ තරම් අවුව. මේ ඊට පස්සේ අපි දැන් මේ ඔක්කොම කරලා ඉවර වෙනකොට හැන්දෑවේ 1:00 වෙලා දැන් අපි ගෙදර යන්නත් ඕනේ. මේ ඒ නිසා අපි ඩිසයිඩ් කළා මේ ඔය ඔතන ඩ්‍රයිව් කරන් ආවේ. ඔයගොල්ලෝ වීඩියෝ එකේ මුල මතකද දන්නේ. ඩ්‍රයිව් කරන් ආපු යාළුවෙක් ඉන්නවලු මතුගම කිට්ටුව. ඒ කියන්නේ හයිවේ එන්ට්‍රස් එකෙන් දාලා මතුගම බ්ලා බ්ලා කොහොම හරි මේ අපිට ඉන්වයිට් කරලා තිබ්බා ඒගොල්ලෝ ගමක් මේ එන්න කියලා. අපි ඉතින් 3:00 4 වෙන ටයිම් එක අල්ලලා මේ ගාල්ලෙන් විලාසන පිටත් වුණා. එහෙට 3:00 4 වෙද්දි යන්න. ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරණේ දුන්නා කියලා දමිත් අසං කිව්වට අනේ මන්ද මට නම් හිතා ගන්න බෑ කොහොමද රැකවරණේ දෙන්නේ මේ ගාලු කොටුවේ දවල්ට කියලා. ඒ වුණාට රැට නම් මේ view එකත් එක්ක මට හිතෙන්නේ රැට ලස්සන නැති, ගොඩක් ලස්සන නැති. කොහොම හරි මේ අපි ආයේ one day trip එකක් ගෑනු ළමයි දෙන්නට, ඒ කියන්නේ අපේ යාළුවෝ දෙන්නට මේ වැඩි රෑ වෙනකන් ගෙවල් වලින් permission දීලා තිබ්බේ නැහැ. ඒ නිසා අපි plan කරේ තල්පේ සහ මේ ගාලු කොටුව ප්‍රධානව බලන්න. ඊට පස්සේ අපි ගියා අර අනිත් යාළුවගේ ඉන්විටේෂන් එකට එයාගේ ගමේ. ඇත්තටම හරිම නිස්කලංකයි, ලස්සනයි, සුන්දරයි ඔක්කොම හරි. ඔය ගම් වලින් යාළුවෝ ගොඩක් මේ ගමට එක්කන් යනවා කියලා කරන්නේ මේ ඇලකර දොලකට එක්කන් ගිහලා නාපන් කියලා කියන එක. වෙනසක් නැහැ. අපිටත් ඒකම තමයි උනේ. මේ අපි හිතුවට වැඩිය ටයිම් එක පොඩ්ඩක් පරක්කු වුණා. මම හිතන්නේ පැය 2:00ක් 3ක් විතර පරක්කු වුණා. ඒ නිසා අපි
මේ ගෙවල් වලට යන්න පිටත් වුණා. මේ ඕගොල්ලෝ හිතන්න එපා මේ අපි මේ ට්‍රිප් එක යනකොට hina වෙලා එන්ජොයි කරන් ගිහලා එනකොට මස්ත බාල්දු ගගහාවා කියලා. අපි එනකොටත් ආවේ MG තනිස්කෝ එක්ක. හයිවේ එකේ මේ නයිට් විව් එක ගැන කියනවා නම් මම හිතන්නේ අපි මේ ගිය ගමනේ මේ සම්පූර්ණ දවසක් අපි උදේ 6ට 6:00ට පිටත් වෙච්ච ගමන මේ මම මට දෙනිච්ච විදිහට මම මාර විදිහට ෆීලිං කරපු තැනක් තමයි මේ හයිවේ එකේ ඒ නයිට් ඒ රෑ ගමන. ඒක මාරයි. මේ මම ඒකට එක දෙනවා. ඒ කියන්නේ මම ඒකට එක දෙනවා. මම නිකන් රේටින් කළොත් මේ අද ගමන හයිවේ එකේ ඒ ආපු රෑ ගමන මම එක දෙනවා. ඉතින් මේ අදට කියන්නේ ඉතින් මම දන්නේ ආයි මට වීඩියෝ දාන්න පුළුවන් වේද කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ ජය